ළමයි කොහොමද? ඉතින් අලුත් මාසයකුත් එනවා. අලුත් මාසයක් එනකොට ඔයාලා සාමාන්‍යයෙන් මොනවද කරන්නේ? මම නම් මගේ monthly reset routine එක කරනවා. ඉතින් අපි බලමුකෝ. මුලින්ම ඔයාගේ කලින්ම set කරපු goals ටික පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඔයා අවුරුද්දේ මුලින්ම ඔයා set කරපු goals ටික තියෙන්නේ අන්න ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ දැන් ඔය මාස 6ක් ගෙවිලා ඉවරයිනේ. goals වල බලනවා මොනවද achieve කරන් තියෙන්නේ හැමදේම. ඊට පස්සේ ඔයා ඒ goals වලින් achieve කරගන්න බැරි වෙච්ච ඒවා තියෙන්නේ අන්න ඒවා පොඩ්ඩක් මෙන්න මේ විදියට කොලයක හරි පොතක හරි පොඩ්ඩක් ලියා ගන්න. ඒ කියන්නේ ඔයාට achieve කරගන්න තියෙන goals මොනවද? ගෙදර එතකොට life එකේ එහෙම. goals වර්ග ගැන කතා කරොත් goals වර්ග දෙකක් විදියට මම වර්ග කරනවා. එකක් තමයි long term goals, අනිත් එක short term goals. long term goals කියන්නේ දීර්ඝ කාලීනව ඔයාට achieve කරගන්න ඕන goals. එතකොට ඒකට අනුව example එකක් ගත්තොත් අලුත් කාර් එකක් මිලදී ගන්න, අලුත් ගෙදරක් මිලදී ගන්න, අන්න ඒ වගේ දේවල්. එතකොට short term goals වලට අයත් වෙන්නේ හිතන්නකෝ ඔයාට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාට healthy lifestyle එකක් ගොඩනගා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් YouTube එකේ subscribersලා 50000ක් ගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් තමයි short term goals විදියට මම මෙතන නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම ඔයා ලියා ගන්න. එතකොට ලේසි. ඊට පස්සේ ඔයා ඒ ඔස්සේ plan කරන්න. ඔයාට කොහොමද ඒක කරන්නේ? ඒ කියන්නේ සිස්ටම් එකක් හදාගන්න. ඊට පස්සේ එහෙමත් කරලා ඔයා ඒ ඔස්සේ වැඩ කළා. ඔයාට හිතුනොත් ඒක වැඩ කරන්න නැහැ කියලා ඔයාගේ goal එක නෙමෙයි ඔයා මාරු කරන්න ඕනේ. ඔයාගේ plan එක. ඉතින් මේ විදිහට ඔයාගේ goal set කරලා ඉන්න. හැමතිස්සෙම මාසෙ පටන් ගනිද්දී ඔයා බලන්න ඕන එක දෙයක් තමයි ඔයාට මොනවද මේ මාසෙට කරන්න තියෙන්නේ. ඔයාගේ goals වෙනුවෙන් එතකොට ඔයාට මොනවද තියෙන birthdays. එතකොට බබාලාගේ මොන හරි දේවල් තියෙනවද? එහෙමත් නැත්නම් ඔයාගේ husband ගේ මොන හරි දේවල් තියෙනවද? එහෙමත් නැත්නම් ඔයා content creator කෙනෙක් වගේ මං වගේ කෙනෙක් නම් ඉතින් ඔයාට ඔයාගේ contents ටික plan කරගන්න. මාසේ ඉවර වෙනවත් එක්කම ලබන මාසේ ඔක්කොම plan කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඒ දවස්වලට ඒ වැඩ ටික හරියට කරගන්න. ඉතින් ඔයාගේ තියෙන ඒ planning events, එතකොට birthdays, එතකොට night outs යනවා නම්, එතකොට day out එකක් යනවා නම්, trip යනවා නම්, මේ හැමදේම plan කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඒ මාසයේ smooth එකේ ගත කරන්න කිසිම stress එකක් නැතුව මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට්ස් මොන හරි තියෙනවා නම් ඒ හැමදේම plan කරන්න පුරුදු වෙන්න. ඔයා කරන්න ඕනේ තව දෙයක් තමයි ඒ මාසෙට අනුව බජට් එක සෙට් කරගන්න එක. ඔයාට තියෙන long term goals වෙන්න පුළුවන්, short term goals වෙන්න පුළුවන්. ඒත් ඔයා කරන්න ඕනේ ඔයාගේ බජට් එක හරියට හදාගන්න එක. බජට් එක නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඔයාට හම්බෙන ඉන්කම් එක හරියට බජට් එකක් විදියට හදාගන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයාගේ bank passbooks, එතකොට check books, එහෙමත් නැත්නම් ඔයාගේ fixed deposit දාලා තියෙනවා නම් ඒ සම්බන්ධ තොරතුරු, එතකොට ඒව හැමදේම මෙන්න මේ විදිහට එක තැනකට කරලා තියාගන්න ඕනේ, organize කරලා. ඉතින් ඒක හරියම වැදගත් වෙනවා අපිට හදිසි අවස්ථාවකදී ගන්න පුළුවන් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මම තියාගෙන ඉන්නේ. ඊළඟට මම money divide කරලා තියාගන්න envelope system එක පාවිච්චි කරනවා. ඉතින් මේක ඇත්තටම හොඳ system එකක්. මේක ගැන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට ගේන්නම් වෙනම. ඉතින් මේකේ ඒ categorize වලට මම සල්ලි දාලා තියාගෙන ඉන්නවා. එතකොට මට ඒ දේවල් වලට වියදම් කරන්න ඕන නම් ගන්න ඕනේ එක envelope එකක් විතරයි. ඉතින් අන්න ඒ විදිහට තමයි මම මගේ money categorize කරලා තියාගන්නේ. ඉතින් budget එක හදද්දී අනිවාර්යෙන් මේ වගේ සිස්ටම් එකක් භාවිතා කිරීමෙන් ඔයාට ඔයාගේ සල්ලි ටික කළමනාකරණය කරගන්න පුළුවන්. ඊළඟට තමයි මේ ෆයිනෑන්ස් බුක් එක. මම පොඩි පොතක් තියාගෙන ඉනවා මට ලේසි නිසා හැමතැනම අරන් යන්න. ඉතින් ඔයාගේ බජට් එක හදන පොත මෙන්න මේ විදිහට තියාගන්න. ඒකේ ඔයාගේ loans වල විස්තර, එතකොට ඔයාගේ bank book details ඒ හැමදේමත් ලියන්න. එතකොට ඔයාගේ investment plans ඒ හැමදේමත් මේකේ ලියන්න පුළුවන්. all in one finance
මේ මොනව නැතත් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ආදරණීයන් එක්ක ගත කරන වෙලාවට ඉඩක් වෙන් කරන්න ඔයාගේ ප්ලෑන් එකේ. ඒක අනිවාර්යයි. මොකද අපිට මේ කාලේ හරි ඉක්මනින් ගෙවෙනවනේ. ඉතින් ඒක හින්දා අපි අපේ දරුවෝ එක්ක, අපේ ස්වාමි පුරුෂයා එක්ක, ඒ වගේම අපේ අම්මලා තාත්තලා එක්ක සතුටින් ඉන්න ඕනේ. ඒකට වෙලාවක් වෙන් කරන්න ඕනේ. අපිටම ඇත්තරම බැරිම වෙන දේ තමයි මේක. අපේ ආදරණීයන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන එක. ඉතින් ඒක අනිවාර්යයි. මම නම් වැඩි හරියක් ඉන්නේ අපේ බබාලත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ ඒ රීසෙට් රූටින් එක ගෙවෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම ප්ලෑන් කරනවා මගේ බබාලත් එක්ක වෙලාවක් වෙන් කරගන්න. ඉතින් අන්න ඒ විදිහටත් කරලා බලන්න. මාසේ මුලම ප්ලෑන් කරන්න ඔයා බබාලත් එක්ක කොච්චර ඉන්නවද කියලා. එකට ස්වාමි පුරුෂයා එක්ක, අම්මලා තාත්තලා එක්ක. ඉතින් ඒගොල්ලන්ටත් වෙලාවක් වෙන් කරන්න. ඔයාගේ නිවස පිරිසිදු කරන්න ක්ලීනින් රූටින් එකකුත් හදාගන්න. ඒ කියන්නේ දැන් අපිට ඒක උදව් වෙනවා ඕගනයිස් වෙලා සහ ඕන වෙලාවක ක්ලීන් එකේ අපේ නිවස තියාගන්න. ඒ කියන්නේ පිරිසිදුවෙන් නිවස තියාගන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ක්ලීනින් රූටින් එකක් හදාගන්න. පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ටයිම් එකේ සහ එතකොට අපිට කරන්න පුළුවන් අවස්ථා එනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම ඔයාගේ ගේ පිරිසිදු කරන්න උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට වීක්ලි ක්ලීනින් රූටින් එකක් තියෙන්න ඕනේ. ඔයාගේ වර්ක් ෂෙඩියුල් එකත් එක්ක ඒක ඇඩ්ජස්ට් කරගන්න ඔයා හදා ගන්න ඕනේ. ඒක ඇඩ්ජස්ට් කරගෙන ඉතින් මේ ක්ලීනින් රූටින් එක ඉතාමත් වැදගත්. මොකද අපි පිරිසිදුව පිළිවෙලට ඉන්න ඕනේ. ඉතින් යන්නේ ඒක හින්දා සාමාන්‍යයෙන් මම නම් සතියට දවස් 5ක් විතර තමයි ක්ලීනින් රූටින් එක කරන්නේ. ඊටු දවස් 2 හෝම් මේන්ටනන්ස් රූටින් එක තමයි කරන්නේ. ඒවත් මම ඉදිරි වීඩියෝ වලදී ඔයාලට ගේන්නම්. ඉතින් ක්ලීනින් රූටින් එක අනිවාර්යයි මන්ත්ලි රීසෙට් රූටින් එකේදී. ඉතින් ඔය අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ ගෙදර අපිලිවෙල දැන් තියෙනවා නම් පිළිවෙල කරලා, අපිරිසිදු දැන් තියෙනවා නම් පිරිසිදු කරලා, දුවිලි පිය දාලා ඒ වගේ පිරිසිදු කරලා තියාගන්න. අලුත් මාසයක් එද්දී අනිවාර්යයෙන්ම එතකොට ඔයාගේ හිත නිදහස් වෙනවා. ක්ලීන් හෝම් ක්ලීන් මයින්ඩ් කියලා කියනවනේ. ඉතින් අන්න ඒක හින්දා අනිවාර්යයෙන්ම ක්ලීනින් රූටින් එකක් තියාගන්න. ඒ වගේම තමයි පොඩ්ඩක් ඩෙකරේට් කරන්නත් පුරුදු වෙන්න. එතකොට ලස්සනයි ගෙයක්. ඉතින් ලස්සනට පිළිවෙලට ප්‍රියමනාපව තියෙනකොට අපිට ඕනම දෙයක් ආසාවෙන් කරන්න හිතෙනවා. ඉතින් ක්ලීනින් රූටින් එකක් තියාගන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ මාසේ අවසානයේ, කියන්නේ මේ මාසේ අවසානයේ දැන් ලබන මාසේ පටන් ගන්නවනේ. එතකොට ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මීල් ප්ලෑන් එකක් හදලා තියාගන්න ඕනේ ලබන මාසෙට. එතකොට අපිට එන ස්ට්‍රෙස් එක අඩු වෙනවා. මොනවාද යන්නේ, කොහොමද මම මීල් ප්ලෑන් කරන්නේ, හැමදේම. ඉතින් ඒක හින්දා මාසයක් ලබන්න කලින් ගිය මාසේ අන්තිම වගේ වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම මීල් ප්ලෑන් එක කරලා තියාගන්න. මම නම් සති 2කට මීල් ප්ලෑන් එක කරලා ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කරන්නේ. අනිවාර්යයෙන්ම මේක කරන්න. මොකද එතකොට ඔයාගේ ස්ට්‍රෙස් එක, ඔයාගේ ෂෙඩියුල් එක, ඒ හැමදේම මග අරගන්න නැතුව කරගන්න පුළුවන්. ඔයාගේ ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. ඉතින් මීල් ප්ලෑනින් කියන එක අනිවාර්යයි මන්ත්ලි රීසෙට් රූටින් එකේදී. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මීල් ප්ලෑන් කරලා තියාගන්න. එතකොට ඔයාට කිසිම කරදරයක් නැතුව බබාලගේ වැඩ, ඔයාගේ වැඩ, මහත්තයාගේ වැඩ හැමදේම කරගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ බිල්පත් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මොනවා හරි ගමන්නේ අරගෙන තියෙන බිල්පත්, ඔය ග්‍රොසරි බිල්, එතකොට ඔයාට ෆෝන් බිල් එනවා නම් ඒවා, එතකොට ඩිජිටල් බිල්, ඒ කියන්නේ වතුර බිල, එතකොට ඔයාගේ විදුලි බිල, හැමදේ ගැනම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මාසේ අන්තිමට. මොකද ලබන මාසෙට අපිට ඕවා අරගෙන යන්න බැහැනේ නේද? ලබන මාසෙට වෙනම බිල් කලෙක්ට් වෙනවා. එතකොට ඒ හැමදේමත් එක්ක ඔයාට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා ෆයිල් කරලා, එහෙමත් නැත්නම් ආරක්ෂිත ස්ථානයක තියලා එහෙම තියන්න පුළුවන්. ඕන නැති බිල්පත් ඔක්කොම විසික් කරලා දාන්න පුළුවන් ඉරලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාගේ බිල්පත් ගැනත් සැලකිලිමත් වෙන්න. මම නම් මාසේ අන්තිමට අනිවාර්යෙන් බිල්පත් අරගෙන බලනවා
මට කොහෙන්ද වියදම් වෙලා තියෙන්නේ, අනවශ්‍ය දේවල් වලට වියදම් වෙලාද, හැමදේම. ඉතින් අනිවාර්යෙන්ම බිල්පත් කියන දේවල් ගැන නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට මුදල් නාස්ති අවම කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ වගේ පොඩි ටින් එකක් භාවිතා කරනවා මගේ බිල්පත් ටික තියාගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පොඩි ටින් එකක් එහෙමත් නැත්නම් මොකක්ම හරි එන්විලොප් එකකට හරි ගමන් දාලා තියාගන්න. ඉතින් බිල්පත් ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. අවසාන වශයෙන් ඔයා පොඩි මී ටයිම් එකක් ඔයා වෙනුවෙන් තියාගන්න. පොඩි පැම්පර් රූටින් එකක් කරන්න. එතකොට හෙල්ත් චෙකප් වලට යන්න. එහෙමත් නැත්නම් තනිකරම දවසේ නිවාඩුවක් ගන්න. ඒ කියන්නේ දැන් ඔයා ගොඩක් වැඩ කරන කෙනෙක්නේ, ගෘහණියක් වුණාට ඉතින් ඔයා එදා දවසේ පොඩි නිවාඩුවක් ගන්න මේ මාසෙට. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් එකේ අනිත් මාසේ බාර ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මන්ත්ලි රීසෙට් රුටීන් එක මම කරන්නේ. අනිවාර්යයෙන්ම තමන් වෙනුවෙනුත් කාලයක් ඉතුරු කරගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මාසයක් අවසානයේ තව මාසයක් ලබනකොට මම කරන්නේ. මන්ත්ලි රීසෙට් රුටීන් එක කියන්නේ ඔය විදිහට තමයි මම ඒක කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ප්ලෑනර්ස්, නෝට්බුක්ස් ඒවා මත යැපෙන මං වගේ කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒ වගේම මේක හරිම පවර්ෆුල් රූටින් එකක්. ඉතින් ඔයාලත් මේක ෆලෝ කරලා බලන්න. ඔයාගේ වර්ක් ලෝඩ් එක අඩු කරගන්න, ස්ට්‍රෙස් එක අඩු කරගන්න. ඉතින් ගිහින් එන්න සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.